නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි නිවහල් නිමැයුම් මවන හිසත් උදාරයි නිවහල් සිතිවිලි සිතන සිතක් උදාරයි නිවහල් නිමැයුම් මවන හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි නිදානො නිද යලි පිබිදි අහස බලන්නේ නවෝදයේ තෙත රැඳිහිරු පිපිදිලෙන්නේ නිදානො නිද යලි පිබිදි අහස බලන්නේ නවෝදයේ තෙත රැඳිහිරු පිපිදිලෙන්නේ පීදෙන හෙළ රංගුයිමි සිහිය හෙළනෙත සිත සලහා නව සිහින සදාලයි පීදෙන හෙළ රංගුයිමි සිහිය උදාරයි හෙළනෙත සිත සලහා නව සිහින සදාලයි ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනසී යන්නේ අලස කටේ දිව පිය නැහැදන්නේ තැනයක් දුටු කල එය විසඳන්නා පිටිතර සිතකින් එය පිළිගන්නා තැනයක් දුටු කල එය විසඳන්නා පිටිතර සිතකින් එය පිළිගන්නා එලෙස නොකර සකීවත දුවන්නා පැනය විසින් මහ වහල කුවන්නා අප කුමටද ගොස් නොරට සිඟන්නේ අපේ සුරු මව් පොළොවේ තැවෙන්නේ ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ එවිට නොවේදු නොවහල් වෙන්නේ සිංහල පාරක ගමන් නොගත්තේ
කුමක්ද තත්තේ උත්සාහය උක්දණ්ඩක් වෙන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනසී යන්නේ අලස කටේ දිග පිය නැහැ දන්නේ නැද්ද? Caki ya, aku lihat. වාෂ්ප වෙන
Lingkungan. May eത്രയാ? Bluetooth mode. Bluetooth mode.
ප්‍රචාරක මුල්වල විවිධ ප්‍රචාරක මුල් වායු මුල් වැංග සාපේ වායු මේක ප්ලේන් නගරයක්. මේකෙදි තියෙනවා පරිණාමයක්. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම් එකක්. ඒකෙන් ගුවන්විදුලිය වැඩි කරනවා. ඒකෙන් හටගන්න අධික විද්‍යාන්තර නිසා මේ අංග දෙක අතර විද්‍යුත් දිශාජනක ඇති වෙනවා. ඒ කියන්නේ කුණු පැනීමක්. මේක අපිට අපුණු ආදර්ශනය කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්ම ආරක්ෂක උපකරණයක් විදිහට භාවිත කරන්න පුළුවන්. නිපදවන අයයි අපි සිතාගත හැකියි.
ප්‍රමාණය මගින් තලබවරයක් කරගැනීම මේ මගින් සිදුවන්නේ මේ ඉන්නකල තියෙන ජලය රත් වන විට මේ තලබවරය කරගැනීමයි එමෙනි මෙම තාප ක්‍රියාවලියන සමහර විදුලි නිබඳන බලාගාරවල සිදුවමින් තම තිබෙනවා. හරි. මේක ස්වයංක්‍රීය වැසි සංඥාවක්. මේකෙන් අපිට වහිනකොට සංඥාවක් ලබා දෙනවා. මේක හදන්න බාල්තා කරලා තියෙන රේන්ජර් සෙන්සර් මොඩියුල් එකයි බස එකයි ලිතියම් බැටරියක් මේකෙන් අපිට වහිනකොට සංඥාවක් ලබා දෙනවා. දැන් වහිනකොට මෙතනින් සංඥාවක් ලබා දෙනවා වහිනවා කියලා. එතකොට වැස්ස නිවුණාට පස්සේ මේ විදිහට එලාම් එක ඕෆ් වෙනවා. මේ මෝටරේට පෑන් බටයක් සවි කර පෑන් බටේට බුගම් ස්වල්පයක් දමා මේ නට් එකක් සවි කරලා තියෙනවා. ඒ නට් එක මේ කරකෙද්දී මේ බෙල්දියනේ වැදිලා ශබ්දේ නිකුත් වෙනවා. අපි මෙතනට මේ බැටරි වලින් මෙතනට විදුලිය සම්බන්ධ කරලා තියෙන හැම එකකම ඊට පස්සේ අපි මෙතන තඹ නාඩු වලට පාස්සල වයරයක් අරන් තියෙනවා යටින් ඒ වයර් එක මෙතනට අරගෙන අපි දන් දෙන්න තනි වයර් එකක් ඉඳලා මේකට දීලා තියෙනවා. දැන් මෙතන වෙනකන් ආපු වයර් දෙකක් මෙතන තනි වයර් එකක් විදිහට ගත්තා පස්සේ දැන් මෙතනින් අපි විදුලිය මේකට දුන්නාට පස්සේ මේක ගමන් කරනවා. මෙතන වෙන්නේ විදුලිය අනිත් පැත්තට හරි ඉස්සරහට හරි ගමන් කරනවා මෙතන වෙන්නේ. ඒක මෙතන දානවා. ඒ දැම්මට පස්සේ ඒක අවුලන්න ඕනේ අපි. ඒ අවුලන්න පස්සේ අපිට ඒ උෂ්ණත්වය තියා ගන්න පුළුවන්. නැත්නම් ඒ උෂ්ණත්වය වැඩි කිරීමට හා ඒ කියන්නේ ගිනි දැල්ල වැඩි කිරීමට මෙතන විදුලි පංඛාවක් තියෙනවා. ඒ විදුලි පංඛාව කන්ට්‍රෝල් කරන පැනල් එක තමයි මේක. ඒ විදුලි ධාරාව අඩුවට කරගන්නවා මේක තියෙනවා. අඩුවට කරගන්නවා මේක තියෙන්නේ. මේ විදුලි ධාරාව මේක අඩුවට කිරීමලා ඒක උඩින් මෙතන යනවා. මෙතන තියෙන දහන මාධ්‍ය ඒ ඇවිලෙන ප්‍රමාණය වැඩි කරනවා. ඒ වැඩි කරනකොට අපිට වඩා කාර්යක්ෂමතාවයකින් මේ අපේ වැඩ කටයුතු කරගන්න මේ කොටස් තුනකට බෙදෙනවා. මේක පුස්තකාලේ මේක තමයි ඡාය මේක ඉස්සරහ පටන් ගන්න ආදිසූපේ ඡායයක් ඡායල ඒක බැටරියක් දක්වා වර්ධනය වෙනවා. ඇන්ටි දක්වා වර්ධනය වෙනවා. ඇන්ටිගේ නිඩාරියාගේ ආර්ථික වර්ධනය මෙයාලා ඔක්කොම අවකාශයක් සාධනලා ශාස්ත්‍රයෙන් ප්‍රගීතේ පක්ෂීන්ගේ සිරපය දක්වා වර්ධනය වෙනවා. ශාස්ත්‍රයෙන් මතු බෙදෙන නිසා ගහ තිරශාක හට ගන්නවා. ඊට පස්සේ අපෘෂ්ඨ ශාක දක්වා වර්ධනය වෙනවා. අපෘෂ්ඨ ශාක අපෘෂ්ඨ ශාක දක්වා වර්ධනය වෙනවා. මේ ඉන්නේ සලාත්මානය මේකෙන් අපට ආස්ථාවය දැනගන්න පුළුවන්. ආස්ථාවය කියන්නේ යම් ස්ථානයක වායුවේ ඇති ජල වාෂ්පය මේක වැඩ වතුර මේ දින වතුර මේක ඉස්සරහට මේ කරාම කෙස්කහ දික් වෙනවා. එතකොට මේ කටුව පල්ලහට වෙනවා. ඊට පස්සේ මේකෙන් අවුලනකොට කෙස්කහ වේලා කොට වෙනවා. එතකොට මේ කටුව වෙනවා. එතකොට අපිට මේකෙන් සාර්ථකයක් දැනගන්න පුළුවන්. මේ තියෙන සරල කෝෂයක්. මේක සාදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි සිම් තහඩුව සහ කුප්පත් තහඩුව. මේකේ
දමන අම්ලය තමයි තනු සල්ෆියුරික් අම්ලය. මේක විදුලිය නිපදවනවට බලන්න අපිට මැද බිඳු ගැල්වනෝමීටරයක් අවශ්‍යයි. මේ කරන ආකාරය මේක මෙහෙම දාපුවම අපිට නිරීක්ෂණය වෙනවා මැද බිඳු ගැල්වනෝමීටරයේ කටුව චලනය වෙනවා. අපි නිගමනයකට එන්න පුළුවන් යම් විදුලියක් උත්පාදනය වෙන බව. සූර්ය පැනලය තුල විදුලිය නිපද වෙනවා. මේ දෙන පළවෙනි පරිපථය. ඒකෙන් අපිට බලාගන්න පුළුවන් සූර්ය පැනලයට ආලෝකය ලැබුණ පසු සම්බන්ධක කන්දි හරහා සවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකේ සවුන්ඩ් එකක් අපිට නිකුත්ලා පේනවා. ඇහෙනවා. මේ තියෙන දෙවෙනි පරිපථය. දෙවෙනි පරිපථයට ආලෝකය ලැබුණ විට සම්බන්ධක කම්බිය හරහා LED බල්බ් එකට සවි කරලා තියෙන්නේ. ඒක පත්තු වෙනවා. දැන් පේනවා අපිට. මේ තියෙන තුන්වෙනි පරිපථය. තුන්වෙනි පරිපථයේ ආලෝකය ලැබුණ පසු මේ ෆෑන් එක කැරකෙනවා. ඒකෙන් අපිට බලාගන්න පුළුවන් සූර්ය පැනලයකට ආලෝකය ලැබුණ පසු සූර්ය පැනලය තුල විදුලිය නිපද වෙනවා. මතු අදහස් නම් පවුරින් ලෝකය කැවැලිවලට නොබෙලි ඥානය නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කවේ සිඳී ගිලි නොගියේ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනො බසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරියට ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මතු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙලි ඥානය නිවහල් වී දියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිනෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ ප්‍රාශ්‍රය සිදුවන්නේ මහා ප්‍රාචීන සංකෝචනය වෙද්දී මෙතන පරිමාව අඩු වෙනවා පීඩනය වැඩි නිසා ආවර්තන පීඩන අංශය පීඩනය නාස්කුහර හරහාම නාස්කුහර ගලාගෙන යනවා ඒක තමයි ප්‍රාශ්‍රය සිදුවන්නේ
අදහස් නම් පවුරින් ලෝකය කැවැලිවලට නොබෙරි ඥානය නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිලෝ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කයේ සිඳී ගිලි නොගියේ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනො බසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරියට ඔබමා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙරි ඥානය නිවහල් වී දියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිලෝ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ විද්‍යාසිරි විශ්ව අභිරහස් සොයාගත් මගේ සහෝදර සහෝදරියන්ට කුසලතා සහතික පත්‍ර සහ තයාර පිරිනැමීමේ අවස්ථාව. දක්ෂයන් අතරින් අතිදක්ෂයන් හදාගන්න මේ මාවතේ ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනයේ කුසලතා සහතික පත් දිනාගත් සහෝදර සහෝදරියන් හට පිළිපි කිරීමටයි මේ සූදානම. මම ආරාධනා කරනවා චන්දන ජයසේකර ගුරු පියාණන්ට සහතික පත්‍ර පිළිපි කිරීමට ඉදිරියට පැමිණෙන ලෙසට චන්දන ගුරු පියාණන්ගේ සහතික පත්‍ර ලබා ගන්නේ 9B ශ්‍රේණියේ HKGI මෙත්මිල බණ්ඩාර සොයුරා 8B ශ්‍රේණියේ HPR තමාශීරිවරී සොයුරිය 9A ශ්‍රේණියේ NG සසිදු සත්සර සොයුරා 9A ශ්‍රේණියේ LGO මෙත්නදී කරුණාරත්න සොහේරි හා 8B ශ්‍රේණියේ HMN දේශාන්ති ලක්ෂණ සොයුරා
ප්‍රකාශනය කරන ලෙසට රත්නායක ගුරු පියාණන්ගේ සහතික ලබා ගන්නේ 9C ශ්‍රේණියේ KA සස්මිත බණ්ඩාර සහයුරා 9C ශ්‍රේණියේ VMS සිද්ධාර්ථ ධර්මරත්න සහයුරා 8C ශ්‍රේණියේ KAH ශිවෝම් ගුරුෂ සහයුරා 8C ශ්‍රේණියේ AA හිමාස කෞශල්‍ය සහයුරා සහ 8B ශ්‍රේණියේ H මහී නිදර්ශන සහයුරා මීළඟට සහතික පත්‍ර පිරිනැමීමට මම ධම්මරක්කිත ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අපගේ පූජ්‍ය ස්වාමීන් වහන්සේගේ දෑතේ සහතික පත්‍ර ලබා ගන්නේ දෙවනි ස්ථානයට හිමිකම් කියන ජල රෝධයකින් විදුලිය උත්පාදනය කළ 6A ශ්‍රේණියේ අපගේ HA පවිත් මදුසර සහයුරයි. අපට
ඊළඟට අපට සහතික පත්‍ර ප්‍රදානය කිරීමට ඇත්තේ ප්‍රථම ස්ථානයටයි. ඒ වෙනුවෙන් මාගේ මේ ගෞරවනීය ආරාධනය අප විද්‍යාලයේ පේරාදෙණිය ශාසනරත්න ස්වාමීන් වහන්සේටයි. අපගේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සමගින් සහතික පත්‍ර සහ ත්‍යාග පත්‍ර ලබා ගන්නේ ප්‍රථම ස්ථානයට හිමිකම් කියන විදුලි සීනුව නිර්මාණය කළ 7 ඒෂියනයේ WGY දසිත් සොයුරයි. අපගේ ස්තුතියි අපගේ ස්වාමීන් වහන්සේට. ඒ අයුරින් අවසන් කළ 6-7 කාණ්ඩයේ සහතික හා ත්‍යාග ලබාගත් මාගේ සහෝදර සහෝදරියන්ට මාගේ උණුසුම් සුබ පැතුම්. අපි දැන් සූදානම් වන්නේ 8-9 ශ්‍රේණි කාණ්ඩයේ විදුල සින්දුතු විශිෂ්ට සොයා ගැනීම වලට හිමිකම් කියන මාගේ යෙහෙළියන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීමට. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මේ කාණ්ඩයේ විශිෂ්ට සොයා ගැනීම වලට තේරීපත්තු දෙවන ස්ථානයට හිමිකම් කියන සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. ප්‍රථමයෙන්ම තුන්වෙනි ස්ථානයට හිමිකම් කියන සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීමට මම රෝහණ පුෂ්පකුමාර ගුරු පියාණන්ට ආරාධනා කරනවා. අපගේ ගුරු පියාණන්ගේ සහතික පත්‍ර හා ත්‍යාග ලබා ගන්නේ තුන්වෙනි ස්ථානයේ දිනාගත් බැකෝ යන්ත්‍රයක් නිර්මාණය කළ 9 ඒ ශ්‍රේණියේ ජී සතුරුවන් වංගදීන සොයුරයි. ඔබට මම ආරාධනා කරනවා විදුලි මෝටර රථයක් නිර්මාණය කළ 9 සී ශ්‍රේණියේ RAS ශක්තිල රාජපක්ෂ සොයුරයි. සොයුරනි ඉදිරියට පැමිණෙනවා. ඊළඟට දෙවන ස්ථානයේ ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීමට අප විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි බක්වා මඩවල මෑණියන්ට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපගේ මෑණියන්ගේ දෑතේ සහතික පත්‍ර ලබා ගන්නේ විද්‍යුත් ප්‍රේරණ නගරයක් නිර්මාණය කළ දෙවන ස්ථානයේ දිනගත් 9 සී ශ්‍රේණියේ අපගේ GRG අනුහස්නයක් වෙන සෙනවිරත්න සොයුරයි. අපේ සමථ පත්‍ර බෙදා හැරීමේ අවසන් අදියරටයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අටනමේ ශ්‍රේණි කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ කවුද කියලා බලමුද? ඒ සහතික පත්‍ර මාගේ සහෝදරයාට හෝ සහෝදරියට පිරිනැමීමට මම ගෞරවයෙන් යුතුව අප විද්‍යාලයේ විදුහල්පති පියාණන්ට ආරාධනා කරනවා. 9-8 කාණ්ඩයේ අපගේ විදුහල්පතිතුමාගේ ආශිර්වාදයෙන් සහතික පත්‍ර ලබා ගන්නේ ස්වල්පීය බැසි සංඥාවක් හා පේරණ නගරයක් නිර්මාණය කොට ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ 9 සී ශ්‍රේණියේ WAM මිනෝන් අමරසිංහ සොයුරයි. අපගේ විද්‍යා ප්‍රදර්ශනය ගැන පැටියෙන් වචන සොයපත් එක් කරන ලෙස අපි විදුහල්පතිතුමාගේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ විද්‍යාලයේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම
නියෝජ්‍ය විද්‍යාපති උමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්මයාණන්ගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම අය ඔක්කොම පොඩක් කතා නවත්තන්න. ඔබ සියලු දෙනාටම විශේෂී වෙච්ච මොහොතක් තමයි දැන් ගෙවිලා ගියේ. මොකද පාසලක් ඇටියට අපි ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව හදා බලලා ඒක ඇගීමකට ලක් කරලා තෑගි සහ සහතික ලබා ගත්ත මොහොතක් තමයි මේ ගෙවිලා ගියේ. නේ? ඇත්තටම ළමයින්ට සතුටු ඇති. Taman පන්ති කාමරේ පොතක් බලාගෙන එහෙම නැත්නම් න්‍යායාත්මක වශයෙන් ඉගෙන ගන්න දේ Tamanට ප්‍රායෝගිකව අත්හදා බලන්න අවස්ථාවක් අපේ පාසලේ ගුරු මහත්මයාණන් විශේෂයෙන්ම විද්‍යාවට සම්බන්ධ ගුරු මහත්මයාණන් සහ ඒ කාර්ය මණ්ඩලය විසින් ඔබට අවස්ථාව උදා කරලා දුන්නා. ඇත්තටම ඒක බොහොම හොඳ දෙයක්. බොහොම කැපවීමකින් තමයි ගුරුවරු මේ වැඩේ කරන්නේ. මොක හැමතැනම කෙරෙන්නේ හැම පාසලකම මොක කරන්නත් බෑ. කරන්න අවස්ථාවක් නැහැ. කරන්න ඉඩ පහසුවක් නැහැ ගොඩක් පාසල් වල. ඒක නිසා මේක තමයි අපිට විද්‍යාගාර ගොඩක් තියෙනවා. ඒකට අවශ්‍ය හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒකට අවශ්‍ය අනන්දන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ අවස්ථාවෙන් තමයි ඔබ මේ ප්‍රයෝජන ගත්තේ. කොහොමත් අපි ඊට කලින් 10 11 ප්‍රදර්ශනය පැවැත්වුව අපේ චන්දන සර්ගේ විද්‍යාව කරන සර්ගේ මූලිකත්වයෙන් ඒ වගේම ඊයේ පෙරේදා ප්‍රදර්ශනය පැවැත්වුව අපේ රෝහණ සර්ුයි අපේ ශ්‍රීපාලි ගුරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉතින් ඒ ගුරුවරුන්ට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම තමයි තවත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන ඒ ලැබ් බාලව නැත්තම් ඒ විද්‍යාගාරව බාලව ඉන්න අපේ කාර්ය මණ්ඩලයේ ඒ 10 11 ට අපේ රංග මහත්තයා විජේනායක අපේ 6 7 8 9 ඒ ලැබ් එක බාරව ඉන්නේ විජේනායක මහත්මයාට විශේෂ ස්තුතියක් උද කරන්න ඕනේ. මොකද වුන් දෙදෙනාත් විශාල මහන්සියක් මේකට ගත්තා. කොහොම වුණත් අපි දැක්ක ළමයින්ගේ දක්ෂකම් ළමයින් විවිධ නිර්මාණ කරලා තිබ්බා. ඒක තමයි වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්නේ විවිධ නිර්මාණ කරන්න ඕක කටපාඩම් කරලා ගිහිල්ලා විභාගෙට ගිහලා ඉතින් ඉවර කරන්න නෙමෙයි. නේද? අපි ඉගෙන ගන්න හැම දෙයක්ම ඉගෙන ගන්නේ ඒක සමාජයේ ප්‍රායෝගිකව